ආයිබෝවන් රිවර්ස් එකට යන බයික් එකක් පෙන්නන්නට ගත්තේ. මේකේ මොකද්ද ප්‍රශ්නේ කියලා දන්නවද කට්ටිය? ඉතින් මේක මේ අමුතු ලෙඩක් නේ තියෙන්නේ. මේකේ මේ කරන්ට් ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මේකේ පල්සර් කොයිල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මොකද්ද මේකේ හරියටම ලෙඩේ කියලා. නාරක ලයිට් එක ගමු කොහෙද? මේ තියෙන්නේ මේකේ කොයිල් පැක් එක. මේ කොයිල් පැක් එකේ මෙන්න මේක තමයි පල්සර් කොයිල් එක. මේකේ තමයි හරියටම මේ ඉග්නිෂන් මේ ටයිමින් එක හදන්නේ මේකේ. මේ පල්ස් කොයිල් එකෙන්. දැන් අපි මේකට මේ අලුතෙන් පල්ස් කොයිල් එකකුත් දැම්මා. ඒත් ඒ විදිහටම මේ රිවර්ස් එකට තමයි මේක කැරකෙන්නේ. මෙතනින් ඩයල් එක වෙනස් කරලා මේ විදිහට මේ ඩයල් එකේ මේ තියෙන මේ තව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට මෙතන මේ ටයිමින් මාක් එකකුත් දාලා තියෙනවා. දැන් මේ විදිහට අපි ඒක හෙට මෙහෙට කියන්නේ දැන් සාමාන්‍ය මේ ඩයල් මේ පැත්තට තමයි මේකේ ෆ්ලයි වීල් එක කැරකෙන්නේ. එතකොට ෆ්ලයි වීල් එක මේ පැත්තට ඒ කියන්නේ තව චුට්ටක් මෙන්න මේ අතට කොහම ඇන්ගල් කරපුවාම ෆයරින් ඕඩර් එක තව චුට්ටක් පරක් වෙනවා. දැන් එහෙම කරලා ගත්තාම මේ හරි ටයිමින් එකට එන්න ඕනනේ. ඒ වුණාට මේක එහෙම කරාට මේ වැඩ කරේ නැහැ. මේකේ ලෙඩේ තියෙන්නේ ෆ්ලයි වීල් එකේ. මේක මේ ෆ්ලයි වීල් අනිත් වගේ ෆ්ලයි වීල් මාක් එකක් එවලා නැහැ කොහෙවත්. ෆ්ලයි වීල් එකේ කට්ටයක් දාලා පල්ස් වෙන මේ තන හදන්න එකක් ඇවිල්ලා නැහැ. මේකේ නමුත් මෙන්න මේ මෙතන මේ තියෙනවා මෙතන මේ මැග්නට් එකේ පොඩි පරතරයක්. මේ පරතරේ එන තැනින් තැනට මේක වෙනස්. මෙතන තියෙන මේ පරතරේ නෙමෙයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේක මේ මැග්නට් එක ඇතුලෙන් ගැලවිලා තියෙන්නේ. ගැලවිලා කැරකිලා මෙතන මේ ඒවා එන්න ඕන තැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි හරි ටයිමින් එකකට එන්නේ නැත්තේ. අපි ෆ්ලයි වීල් එක මාරු කරලා බලමු ලෙඩේ හරියනවද කියලා. හරි. දැන් මේ අපි මේ සවුත් වෙච්ච ෆ්ලයි වීල් එක මේක මේ මෙෂර්මන්ට් වෙනස් වෙලා තියෙන්නේ මේක ඇතුලේ මැග්නට් වල. දැන් අපි වෙන බයික් එක ෆ්ලයි වීල් එකක් දාලා චෙක් කරන්න ගහන්නමලි බලමු දැන් හරිද කියලා. හරි මේ ෆ්ලයි වීල් එකේ තමයි ලෙඩ තිබ්බේ. ඉතින් කරන්ට් ප්‍රශ්න කරුවට එන්ජින් ගලවලා දඟලන්න ඕනේ නැහැ මේ වගේ වැඩවලට. මේ තව මොනවා හරි තින් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් ජය වේවා.